හෙලෝ වොයිස් ඉතින් ඔන්න අද මං ඇවිල්ලා ඉන්නවා කොළඹට ෆිල්ම් එකක් බලන්න. ඉතින් සුපුරුදු විදිහට යාළුවෝ ටික ඔක්කොමත් එනවා. ඉතින් මං ඉතින් කලින් ඇවිල්ලා දැන් මේ හිට මෙහෙට යන ගමන් තමයි ඉන්නේ. මම 77 එකට යන්න ඕන නා. මාරි කණ්ඩ. ඉතින් මම පික්නික් උත් දාගෙන පික්නික්ගේ අංකල්ගේ මේ ආගේ තොරතුරු ටිකක් අහගෙන එයාගේ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන මම මේ යන ගමන් තමයි ඉන්නේ. දැන් මේ 77 එකට බම්බල පිටි තියෙන. මම ඒකේ තියෙන රාමෙන් කන්න පොඩක් ආසයි. ඊ කොට දවසක දැන් බලබල හිටියා. මට යන්න නම් හම්බුනේ නැහැ. ඉතින් මේ වාර ආපු එකේ මම හිතුවා 77 එකට යන්න ඕනේ කියලා. ඔන්න ඉතින් මං 77 එකට ඇවිත් ඉන්නේ. අංගාන්න ඇතුළට මං මේක තමයි තෝරගත්තේ. මේ ගොඩක් සැර නැහැ කියලා යාලා කිව්වා. ඉතින් මෙයාලා ගොඩක් varieties තියෙනවා. වලටත් කියලා යාලට කියලා හදා ගන්න පුළුවන්. නැත්නම් වාට හදා ගන්නත් පුළුවන්. තව snacks වර්ග තියෙනවා. මං බොන්න ගත්ත පොඩි drink එකක්. මේක මං කලින් බීලා නැහැ. ඒක mojito කියලා තිබ්බේ. එහෙම එකක් තමයි. ඉතින් යාලා හදලා දෙනකම් මම දැන් බලන් ඉන්නවා. මොකක් හරි හොඳ එකක් එන්නේ. ඔන්න ඕක තමයි ඉතින් අපි නට හදලා දුන්නේ. මම චීසු සොසේජ් ඇඩ් කරගත්තා. එක්ස්ට්‍රා ස්පයිසි ඇඩ් කරගත්තා. මාරම රහයි එක නම්. ඉතින් දැන් ඔන්න එකක් කාලා මම චුට්ටක් ගියා ඇවිදින්න. හිට මෙහෙට පොඩ්ඩක් ගොඩ දවසක ඉන්න කොළඹට ආවේ. ඉතින් ඔය එකකින් තමන් ඉතින් ඇවිද හිටියා හිට මෙහෙට ඇවි. ඊට පස්සේ ඉතින් හැවලොක් මෝල් එකට ආවා. මම මේකට කලින් ඇවිල්ලා තිබුණේ නෑ. ෆස්ට් ටයිම් තමයි මම ආවේ. මම ගොඩක් වෙලාවට කොල්ලපිටියෙන් තමයි ෆිල්ම්ස් බලන්න යන්නේ. එහෙනම් මේකට මේ ෆස්ට් ටයිම් ආවේ. ස්පාසිරොන් එක ඉවෙන්ට් එකක් තිබ්බා. මම දන්නේ මේක හැමතැනම දිනනවද කියලා. මම යන දවසේ ඉවෙන්ට් එකක් තිබ්බා. ඒක හිටියා එකේ කට්ටිය හිටියා ලස්සන ලස්සන ගෑනු ළමයි හිටියා. ඉතින් ඊයලවත් බලාගෙන මම ඉතින් හතර වටේ තියෙන shopping mall වලට ගිහින් බලනවා මේ ස්ටෝල් වලට මොනවද තියෙන්නේ කියලා. මොකද මම කලින් ඇවිත් නැති හින්දා. ඉතින් කොහොම හරි මෙන්න මෙතන මම ඉඳගත්තා. ඉඳගෙන එදා මම නිමාඩු දාලා ඒ උනාට ලීව් එක දැම්මට ඔෆිස් එකේ බලන්න ඕන මොනවද ඇවිල්ලා තියෙන මැසේජස් ටික කියලා. ටික බලලා චෙක් කරලා යා රිප්ලයි කර කර ඉඳලා කොහොම හරි චුට්ටක් විහිර මෙහෙට යනකොට ඔන්න එන මගේ යාළුවෝ දෙන්න ගෑන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එනවා. ඉතින් අනිත් තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්න දිනවා. යාළුවෙක් අපි ඇවිද්ද හිමේ මෙන්න මෙතන තියෙනවා ගේමින් රූම් එකක්. මෙතන නම් මරු ඒක සුපිරි වෙපන් ටිකක් එහෙම තිබ්බා. ඉතින් කොහොම හරි ඊට පස්සේ අපි ආවා ස්කෝප් එකට. ස්කෝප් එකේ ඉතින් අපි ඇවිල්ලා ටිකට්ස් ටික අරගන්න තමයි මම බල බල ඉන්නේ කට්ටියගෙන් මොකද කරන්න කියලා. මෙන්න මෙතන අර ක්‍රිස්කෝ මෙහින් එකට ගියා. ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ආය කොහොමද අපි ගියා මෙතන ස්කෝප් එකේ කවුන්ට් එකට ගිහින් එතනින් තමයි ගත්තේ. කට්ටිය ෆොටෝස් ගහනවා. මාර සෙනඟක් හිටියා ෆිල්ම්ස් මේක බලන්න. කට්ටිය ස්පයිඩර්මෑන් වගේ වෙලෙන් හිටියා. එක එක විදිහට හිටියා. ඉතින් මේ හෝල් එකේ මම ෆිල්ම් එකක් බලන පළවෙනි පාර කියන්නේ මේ කලින් ඒ වගේ බැලුවට මේකේ මාරම කම්ෆර්ටබල්. මේකේ සීට්ස් කම්ෆර්ටබල්. ස්ක්‍රීන් එක කෙලින්ම ඩිරෙක්ට් තියෙන අපේ ඇහැ ලෙවල් එකට අපි ගත්ත සීට්ස් වලට සහ මාර 3D ක්වොලිටි එකක් තිබ්බා මේකේ. ඔයාලත් මේ 3D ෆිල්ම් බලනවා නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා මේක කොල්ලු පිටි ස්කෝප් එකට වඩා මේක මාරම ක්වොලිටි. ඔන්න ඉතින් ස්පයිඩර්මෑන් එක පටන් ගත්තා. මම ඔයාලට ස්පොයිලර්ස් කැලි දාන්නේ නැහැ මේ පාර. හැබැයි මම ඔයාලට පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක දාන්න. මෙන්න මේක තමයි පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකට තිබුණේ. Location unknown. Location unknown. Location unknown. Location unknown. Location found. ඔන්න ඔහොම තමයි ඉතින් ෆිල්ම් එකේ බලලා ඉවරුනේ. ඊට පස්සේ අපි ගියා කණ්ඩ. මේ කණ්ඩ තැන කොයි හොය යනවා සහ කෑව මං ගත්තා නාසිකුරන් එක. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඕක තමයි ස්පයිඩර්මෑන් vlog එකේ තාත් ඉතින් දැන් මං යනවා ආයෙ ගෙදර යන්න කට්ටියත් එක්ක. එහෙනම් බයි බයි. I think about you, I really do. I keep on running.